අද අපේ මේ ගැඹුරු විග්‍රහයට ලැබිලා තියෙන්නේ HNB කියන්නේ හැටන් නැෂනල් බැංකුවෙන් ආපු ලොකු ඩොකියුමන්ට් සෙට් එකක්. අපි බලන්න යන්නේ 2024 දී. යාලා කොහොමද perform කළේ? යාලගේ අනාගත plan එක මොකක්ද කියන එක ගැනයි මේ කතාවට පදනම වෙන්නේ යාලගේ අලුත්ම ඒකාබද්ධ වාර්තාව. මේ සම්පූර්ණ වාර්තාවෙම හරය විදිහට යාලා එක තේමාවක් ඉස්මතු කරනවා වගේ පේනවා rooted to rise. මුල් බැස නැගී සිටීම. හරියටම. ඒක නිකම්ම ලස්සන වචන ටිකක් නෙවෙයි. ඒක පිටිපස්සේ ලොකු අදහසක් තියෙනවා. එයාලා මේක සංකේතවත් කරන්න යොදාගන්නේ යුපිටරිස් පොප්ලර් කියන ගහ. ඒ ගහේ විශේෂත්වය මොකක්ද? මේ ගහේ විශේෂත්වය තමයි ඒකේ මුල් පොළොව යට හිතනවට වඩා ගැඹුරටම ගිහින් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙන එක. ඉතින් මේ ශක්තිමත් මූල පද්ධතිය නිසා තමයි ඒ ගහට ඕනම තත්වයක් යටතේ නැගී සිටින්න පුළුවන් වෙන්නේ. HNB එකත් කියන්නේ යාලත් අන්නේ වගේ ශ්‍රී ලංකාව තුළ ගැඹුරට මුල් බෑගත්තත් ශක්තිමත් පදනමකට තමයි නැගී සිටින්න කියන්නේ. ඒ කියන්නේ මේක නිකම්ම බැංකුවක වාර්තාවක් විතරක් නෙවෙයි අවුරුදු 136ක් පරණ ආයතනය තමන්ගේ අතීතය වර්තමානය සහ අනාගතය දිහා බලන විදිහ ගැන කතාවක්. අපි එන මේ මුල්වල ඉඳන්ම පටන් ගමු. HNB කියන්නේ ලංකාවේ ආර්ථිකයේ හැම වැදගත් කඩයිමකදීම හිටපු ආයතනයක් නේද? අනිවාර්යයෙන්ම අවුරුදු 136ක් කියන්නේ ලේසි කාලයක් නෙවෙයි. ඒ කාලය තුල ගොඩනගුණු විශ්වාසය තමයි මම හිතන්නේ එයාලගේ ලොකුම වත්කම. ඒක තමයි මුල් බැස ගැනීම කියන එකේ නියම තේරුම. ඒ ශක්තිය නිසා වෙන්නේ නැති නේද යාලව විශේෂ ගණයකට දාලා තියෙන්නේ. ඒ නිසාම තමයි ශ්‍රී ලංකා මහ බැංකුව HNB එක දේශීය වශයෙන් පද්ධතිමය වැදගත්කමක් ඇති බැංකුවක්. එම්බත් නැත්නම් DSIB එකක් විදිහට නම් කරලා තියෙන්නේ. DSIB. ඒ කියන්නේ too big to fail වගේ දෙයක්ද? ඒකේ තේරුම මොකක්ද? හරියට මේක තමයි. සරලව කිව්වොත් HNB වගේ බැංකුවකට යම්කිසි ප්‍රශ්නයක් වුණොත් ඒකේ බලපෑම මුළු රටේම මූල්‍ය පද්ධතියට දැනෙන්න පුළුවන්. ඒසා මහ බැංකුව මේ වගේ බැංකු දිහා විශේෂ අවධානයකින් බලනවා. එයාලගේ සාමාන්‍ය බැංකුවකට වඩා දැඩි නීති රීති පවනනවා, වැඩිපුර ප්‍රාග්ධනයක් තියාගන්න කියනවා. ඒක ලොකු වගකීමක් වගේම පිළිගැනීමක්. ඒක තමයි. එක පැත්තකින් වගකීමක්, අනෙක් පැත්තෙන් ඒක ඒ බැංකුව තියෙන ස්ථාවරත්වයට ලැබෙන ලොකු පිළිගැනීමක්. හරි. ඒ ශක්තිමත් පදනම ගැන දැන් පැහැදිලි. එහෙනම් අපි 2024ට එමු. වාර්තාවේ ඉලක්කම් දිහා බැලුවම පේනවා ඒ අවුරුද්ද එයාලට සුවිශේෂී එකක් වෙලා තියෙනවා කියලා. බදු ගෙව්වට පස්සේ ලාභය 103ක් විතර වැඩි වෙලා. ඒ කියන්නේ දෙගුණයකටත් වඩා වැඩිවීමක්. බදු පසු ලාභය රුපියල් බිලියන 41.3ක් මුළු සමූහයේම ලාභය ගත්තොත් බිලියන 47.8ක්. මේක ඇත්තටම දැවන්ත පිම්මක්. මේකට හේතුව මොකද්ද? හේතු කිහිපයක් බලපෑවා. එකක් තමයි රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමකට ඒම. ඒ වගේම පොලි අනුපාත අඩුවීමත් එක්ක ණය සඳහා තිබුණු ඉල්දුම වැඩි වුණා. හැබැයි ගොඩක් අය කියන්න පුළුවන් පොලි අනුපාත ඉහළට ගිය කාලේ හැම බැංකුවක්ම රජයේ සුරකුම්පත් වලින් විශාල ලාභයක් ගත්තා. මේක ඒකේ ප්‍රතිඵලයක් විතරයි කියලා. ඒ කතාවේ ඇත්තක් තියෙනවද? නැත්නම් මේක ඊට වඩා එහා ගිය දෙයක්ද? ඒක හොඳ ප්‍රශ්නයක්. ඇත්ත ඉහළ පොලි අනුපාත පරිසරය නිසා බැංකු වලට වාසි ලැබුණා. ඒක මේ ලාභ වර්ධනයට එක හේතුවක්. නමුත් HNB එකේ කතාව එතනින් නවතින්නේ නැහැ. බැංකුවක නියම ශක්තිය මනින්න පුළුවන් තවත් වැදගත් දර්ශක කිහිපයක් තියෙනවා. ඒ අතරින් එකක් තමයි CSA අනුපාතය. CSA ඒ කියන්නේ current accounts and savings accounts. ජංගම සහ ඉතුරුම් ගිණුම්. ඒකයි ඒ තරම වැදගත් වෙන්නේ. හිතන්නකෝ CSA කියන්නේ බැංකුවක අඩුම පිරිවැයක් යන අරමුදල් ප්‍රභවය. පොලි අඩු නිසා. ඉතුරුම් ගිණුම් වලට ගෙවන්නේ අඩු පොලියක්, ජංගම ගිණුම් වලට පොලියක් ගෙවන්නෙම නැති තරම්. ඉතින් CSA අනුපාතය ඉහළ යනවා කියන්නේ HNB එකට ඉතා අඩු මියදමකින් ණය දෙන්න සල්ලි හොයාගන්න පුළුවන් වෙනවා කියන එක. ඒක යාලගේ ලාභදායීත්වයට කෙලින්ම බලපානවා. අනිවාර්යෙන්ම. මේක තමයි යාලගේ ලාභදායීත්වයේ රහස්‍ය සෝසෙටක් වගේ. 2024 දී යාලගේ කසාපදනම රුපියල් බිලියන 113.5කින් වැඩි වෙලා. ඒක දශකයකින් වාර්තා වුණු ඉහළම වර්ධනයක්. ඒ කියන්නේ මිනිස්සුන්ගේ විශ්වාසය තව තවත් දිනාගන්න යාලට පුළුවන් වෙලා තියෙනවා. ඒක තමයි වැදගත්ම දේ. ඒ කියන්නේ ලාභය කියන මතුපිට කතාවට යටින් බැංකුවේ මූලික පදනම ශක්තිමත් වෙන කතාවකුත් තියෙනවා. වත්කම් ණය පොත වගේ දේවල් දිහා බැලුවම මොකද පේන්නේ? එතනත් වර්ධනයක් තියෙනවා. එයාලගේ සම්පූර්ණ වත්කම් පදනම 7.5කින් වැඩි වෙලා රුපියල් ට්‍රිලියන 2.1ක් වෙලා දල ණය පොතත් රුපියල් බිලියන 117.8ක් විතර වැඩි වෙලා මේ හැමදේම පෙන්눔 කරන්නේ ආර්ථිකයත් එක්ක බැංකුවත් වර්ධනය වෙමින් පවතින බව. අපි කතා කළේ සමූහයේ ලාභය බිලියන 47.8ක් කියලා.
බැංකුවෙන් එහාට මේ ඉලක්කමට වැඩිපුරම දායක වුණේ HNB එකේ අනිත් සමාගම්. අපි ඒ පට්ටල ටිකක් කරමු. HNB කියන්නේ බැංකුවක් විතරක් නෙවෙයිනේ. ඕ ඒක තමයි යාළගේ තවත් ශක්තියක්. විවිධාංගීකරණය. රක්ෂණ අංශය ගත්තොත් HNB Assurance PLC යාලා ඩිජිටල් තාක්ෂණයේ පැත්තට ලොකු නැඹුරුවක් දක්වනු. ඒ වගේම SLFRS 17 කියන අලුත් ගිණුම් කරන ප්‍රමිතියට අනුගත වෙන්න සූදානම් වෙනවා. SLFRS 17 ඒක ටිකක් සංකීර්ණ වචනයක් වගේ. සරලව කිව්වොත් ඒකෙන් වෙන්නේ මොකද්ද? සරලවම කිව්වොත් මේක රක්ෂණ සමාගම් තමන්ගේ ලාභය වාර්තා කරන විදිය වෙනස් කරන ලෝක මට්ටමේ නීතියක්. ඉස්සර සමහර විට අවුරුද්දකදී ගොඩක් ලාභ පෙන්නලා ඊළඟ අවුරුද්දේ අඩුවෙන් පෙන්වන්න පුළුවන්කම තිබුණා. ඒ කියන්නේ ලාභය ස්ථාවරව පෙන්눔 කරන ක්‍රමයක්. ඔව්. මේ අලුත් ක්‍රමයේ යටතේ ලාභය වාර්තා වෙන්නේ වඩාත් ස්ථාවර විනිවිද භාවයකින්. HNB Assurance මේකට ලෑස්ති කියන්නේ ඕන අනාගතයේ මූල්‍ය ස්ථාවරත්වය ගැන ආයෝජකයන්ට පැහැදිලි චිත්‍රයක් දෙන්න සූදානම් කියන එක. හරි. ඒ රක්ෂණ අංශය. HNB Finance ගැන මොකද කියන්න තියෙන්නේ? HNB Finance PLC එකට පසුගිය කාලේ ආර්ථික අභියෝගයක ටිකක් අමාරු වුණා. ඉතින් යාලා තමන්ගේ ක්‍රමවේද වෙනස් කරලා දැන් වැඩිපුර අවධානය යොමු කරන්නේ ඇප මත පදනම් වූ ණය දීමනාවලට. ඒ වගේම ඩිජිටල් කරණය හරහා යාලගේ මෙහියුම් පිරිවැය අඩු කරගන්න උත්සාහ කරනවා. ආයෝජන බැංකු කරන අංශයේත් ලොකු වෙනසක් වෙලා තියෙනව නේද? අර Acuity Partners කතාව. ඔව්, ඒක ඊටාම වැදගත් උපාය මාර්ගික පියවරක්. කලින් Acuity Partners කියන ආයතනයේ තිබුණේ HNB එකටයි DFCC බැංකුවගයි දෙන්නටම 50-50 ගානේ. හවුල් ව්‍යාපාරයක් විදිහට. ඔව්. නමුත් HNB එක මෑතකදී DFCC එක සතු කොටස් 50ත් මිලදී අරගෙන තියෙනවා. දැන් මේක HNB Investment Bank Private Limited කියලා එයාලගේ සම්පූර්ණ අයිතිය යටතේ තියෙන අනුබද්ධ සමාගමක්. ඒකෙන් යාලට ලැබෙන වාසිය මොකක්ද? වාසිය තමයි පූර්ණ පාලනය. දැන් යාලට පුරාන් තමන්ගේ ආයෝජන බැංකුකරණ සේවා, වාණිජ බැංකුකරණ සේවා එක්ක තදින්ම සම්බන්ධ කරන්න. වෙනත් පාර්ශවකරුවෙක් එක්ක සාකච්ඡා කර කර ඉන්න අවශ්‍ය නැහැ. ප්‍රාග්ධන වෙළඳපොලේ වඩාත් වේගවත් ආක්‍රමණශීලී තීරණ ගන්න මේකෙන් යාලට ලොකු නිදහසක් ලැබෙනවා. පළ වෙළඳාම් අංශය සිත්ම ඩෙවලොප්මන්ට් එකට නම් පොඩි අභියෝගයක් තියෙනවා කියලා වාර්තාවේ කියවෙනවා. ඔව් ඒක ඇත්ත. ඒකට හේතුව තමයි work from home. එමට නැත්නම් දුරස්තව වැඩ කිරීමේ ප්‍රවණතාවය. ඒ නිසා grade A කාර්යාල අවකාශ සඳහා තිබුණු ඉල්ලුම අඩු වෙලා. grade A කියන්නේ අර කොළඹ වගේ ප්‍රධාන නගරවල තියෙන හොඳම ඔෆිස් ස්පේසස් වලටද? හරියටම හොඳම තැන්වල තියෙන හැම පහසුකමක්ම තියෙන අතිනවීන කාර්යාල ගොඩනැගිලි. දුරස්ත වැඩ කරනකොට සමාගම් වලට මේ වගේ ලොකු වියදම් අධික තැන් අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට යාලට ඒක ලොකු පාඩුවක් වෙන්න ඇති. වෙන්න තිබුණා. නමුත් HNB Towers වගේ ගොඩනැගිලි වල තියෙන දිගු කාලීන කුලි ගිවිසුම් නිසා සිත්ම ඩෙවලොප්මන්ට් එකට තමන්ගේ ආදායම ස්ථාවරව පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. ඒක තමයි ඒ අභියෝගයේ මැද යාලගේ ආරක්ෂාව වෙලා තියෙන්නේ. ඔව්. එහෙනම් මේ මුළු චිත්‍රයම දිහා බැලුවම HNB එකේ අනාගත ගේම් ප්ලෑන් එක මොකක්ද? රටි ආර්ථික ටිකින් ටික නැගිටිනවා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න යාලා සූදානම් වෙන්නේ කොහොමද? යාලගේ දැක්ම ඊටව සුබවාදී. යාලා විශ්වාස කරනවා ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත වර්ධන මාවතකට අවතීර්ණ වෙමින් පවතිනවා කියලා. ඉතින් ඒ වර්ධනයෙන් උපරිම ප්‍රයෝජන ගන්න තමයි යාලගේ සම්පූර්ණ සැලැස්ම සකස් කරලා තියෙන්නේ. ඒකේ ප්‍රධාන අංශ කිහිපයක් තියෙනවා. ණය දීම පැත්තෙන් පටන් ගත්තොත් නිකම්ම තව ණය දෙනවද නැත්නම් වෙලස් විදියටද මේකට මුහුණ දෙන්නේ? නිකම්ම ණය දෙනවට වඩා යාලා ඉලක්කගත ප්‍රවේශයක් ගන්නවා. විශේෂයෙන්ම පාරිභෝගික ණය අංශයේ අනාගතයේ දිහා බලලා. උදාහරණයක් විදිහට EV leasing, ඒ කියන්නේ විදුලි වාහන සඳහා leasing පහසුකම්. ඒ වගේම නිවස ණය සහ සූර්ය බල ශක්ති ණය වගේ ශේෂ්ත්‍ර ගැන එයාලා වැඩි අවධානයක් යොමු කරනවා. EV leasing කියන්නේ ටිකක් අවදානම් නැද්ද? ලංකාවේ තාමේ වෙළඳපොළ දියුණු වෙමින් පවතිනකොට අවදානමක් තියෙනවා. ඒත් HNB එක බලන්නේ අනාගතයේ දිහා. එයාලා හිතනවා මේක තමයි ඊළඟට එන රැල්ල කියලා. ඒ නිසා කලින් මේ වෙළඳපොළේ කොටසක් අල්ලගන්නයි උත්සාහ කරන්නේ. මේක තමයි මුල් බැස නැගී සිටීම කියන එකේ අනිත් පැත්ත. අනාගතයේ වෙනුවෙන් අද ආයෝජනය කරන එක. ඒ වගේම ඩිජිටල් තාක්ෂණය කියන එක ත්‍යාලගේ සැලැස්මේ ලොකු තැනක් ගන්නවා වගේ. අනිවාර්යයෙන්ම ඒක තමයි යාළගේ ප්‍රධානතම උපාය මාර්ගයක්. HNB cellphone boarding වගේ ඩිජිටල් වේදිකා හරහා මාස 9ක් වගේ කෙටි කාලයක් තුල අරුත් ගනුදෙනුකරුවන් 600කට වඩා බැංකුවට එකතු වෙලා තියෙනවා. ඒ වගේම ආර්ථික ගනුදෙනුකරුවන් සඳහා වන TXB වේදිකාව. TXB වේදිකාව කියන්නේ මොකක්ද?
ඒක හිතන්නකෝ ලොකු සමාගම් වලතම හදපු විශේෂ ඔන්ලයින් බැංකින් පෝර්ටල් එකක් වගේ. එයාලගේ විශාල ගනුදෙනු, සේවක පඩිගෙවීම්, ජාත්‍යන්තර ගනුදෙනු මේ හැම දෙයක්ම එකම තැනකින් පහසුවෙන් සහ ආරක්ෂිතව කළමනාකරණය කරගන්න මේ ප්ලැට්ෆෝම් එකෙන් පුරුවන්. ඒ කියන්නේ ගනුදෙනුකාර අත්දැකීම වැඩි දියුණු කරන එකට ලොකු අවධානයක් දෙනවා. ඒ වගේම සාමාන්‍ය ශාඛාවල පෝලිම් කළමනාකරණ පද්ධති, ඒ කියන්නේ queue management systems වගේ දේවල් හරහා ඒ අත්දැකීම තවත් සුමට කරන්නත් එයාලා කටයුතු කරනවා. භාණ්ඩාගාර මෙහෙයුම්කරත් වාර්තාවේ විශේෂයෙන් සඳහන් වෙනවා නේද? ඒ කියන්නේ රාජ්‍යයේ සුරකුම්පත් වගේ දේවල් වල ආයෝජනය කරන එක. ඔව්. රාජ්‍ය සුරකුම්පත් සඳහා ආයෝජක ගිල්ලුම ඉදිරියේදී වැඩි වෙයි කියලා එයාලා අපේක්ෂා කරනවා. එතකොට ගනුදෙනු ප්‍රමාණයත් අධික වෙනවා. ඒ ඉහළ පරිමාව කාර්යක්ෂමව කල්පනාකරන කන්න සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය භාණ්ඩාගාර පද්ධතියක් සඳහා ආයෝජනය කරන්නත් HNB එක සැලසුම් කරලා තියෙනවා. මේ හැම තාක්ෂණික දියුණුවක් එක්කම මිනිස්සු ඒ කියන්නේ සේවක පිරිස ගැන තියාලා හිතලා තියනවද? ඒක හොඳ කරුණක්. ඔව්. ස්ට්‍රැටජික් හියුමන් කැපිටල් ප්‍රොජෙක්ට් කියලා විශේෂ ව්‍යාපෘතියක් මෙයාලා පටන් අරන් තියෙනවා. ඒකේ ආරමුණ තමයි සේවක අධ්‍යක්ීම් වැඩි දියුණු කරන එක සහ දක්ෂතා තියෙන සේවකයන්ව ආයතනය තුලම රඳවා ගන්න එක. ඒක හරිම වැදගත්. ඔව් මොකද අන්තිමට මේ හැම දෙයක්ම ක්‍රියාත්මක කරන්නේ මිනිස්සු නිසා. ඒ වගේම සමාජීය වගකීම පැත්තෙන් 2025 වන විට කෘෂි ව්‍යවසායකින් 30000කට සහාය වීමේ ලක්ෂ්‍යත් කැපී පෙනෙනවා. එසේනම් අද අපි කතා කරපු දේවල් එකතැනකට ගත්තොත් HNB කියන්නේ අවුරුදු 136ක ශක්තිමත් අත්තිවාරයමක්. ඒ කියන්නේ ගැඹුරු මුල්කිකක් තියෙන ආයතනයක්. ඒ ශක්තිය පාවිච්චි කරන 2024 වසරේ ඉතා ඉහළ මූල්‍ය වර්ධනයක් වාර්තා කළා. දැන් රටේ ආර්ථික නැගිටීමත් එක්ක ඩිජිටල් තාක්ෂණය පෙරටු කරගෙන අනාගත වර්ධනයට සූදානමින් ඉන්නවා. ඒක තමයි කතාවේ සාරාංශය. ඔව් ඒක තමයි. හැබැයි මේ මුළු කතාවෙම අන්තිමට හිතන දෙයක් ඉතුරු කරන තවත් පොඩි කරුණක් වාර්තාවේ තියෙනවා. ඒ මොකක්ද? HNB එක ශ්‍රී ලංකාව තුළ මේ තරම් ගැඹුරට මුල් බැසගෙන රටේ පුනර්ජීවනය ගැන අවධානය යොමු කරද්දී යාළගේ වාර්තාවේ නව ආයෝජන සහ ව්‍යාප්තිය කියන කොටස යටතේ සඳහන් වෙනවා බංග්ලාදේශයේ වියහකි ආයෝජනයක් පිළිබඳව සලකා බලන්න අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතියක් ලැබිලා තියෙනවා කියලා. ඒක නම් ඇත්තටම රසවත් කරුණක්. තමන්ගේ ගෙවත්තේ මුල් ශක්තිමත් කර ගන්න ගමන් අල්ලපු වත්තත් පැලයක් හිටවන්න අවස්ථාවක් හොයනවා වගේ. හරියටම. ඉතින් අපිට හිතන්න ඉතිරි වෙන ප්‍රශ්නය තමයි HNB හේ මූල් බැස නැගී සිටීමේ මීළඟ අදියර ශ්‍රී ලංකාවේ දේශ සීමාවෙන් ඔබට නව බිමක මුල් බැස ගැනීමක් වේද?